මේ වීඩියෝ එක වෙලා මගේ සිංහල සහෝදර ජනතාවට සුද්දෝ මේ ලෝකේ පාලනය කරේ කොහමද? හරිද? එංගලන්තේ ඉංග්‍රීසි කාරයෝ මේ ලෝකේ පාලනය කර කොහමද? ඒ වගේ ෆ්‍රෙන්ච් කාරයෝ උන් ඔක්කොම සුද්දෝ ඔක්කොම විවිධ ෆ්‍රෙන්ච් කාරය අර පැත්තේ පාලනය කරා, සුද්දෝ මේ පැත්තේ පාලනය කරා. එක එක රටවල් ඔය පොඩි රටවල් ලොකු රටවල් ඔක්කොම ඉන්දියාව පවා පාලනය කරා. කොහමද? සුද්දෝ බැලුවා මේගොල්ලන්ගේ පාලනය කරන්නේ මේගොල්ලන් අස්සේ තියෙන ප්‍රශ්න ටික අඳුනාගත්තා වූ කුලවාදී ආගම් ප්‍රාදේශීය මට්ටම උන්ගේ මේ සංස්කෘතිය ඉව ඔක්කොම විවිධ සංස්කෘති ඔක්කොම අඳුනාගෙන එක්කෙනෙක්ා කොට උන් ඇතුලේ යනකොටන්න දීලා උන් එකරාසි වෙන්න දුන්නේ නැහැ. හරිද? උන්ට එකරාසි වෙන්න දුන්නම නැහැ. උන් එකරාසි වෙන්න දුන්නේ නැතුව බෙදී වින්කොට තමයි මුන් ලෝකේ පාලනය කරේ. එතකොට උන්ට සෑලු වුණා ඒ පාලනේ. කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. හරිද? සෑලුවට ලෝකේ පාලනය කරා. දැන් ඉංගලන්ත සුද්දෝ දැන් ලංකාවට ඇති ඇවිල්ලත් ඒකනේ කරේ. උතුරේ වෙනම පාලනය කරා, දකුණේ වෙනම පාලනය. ආගම් ටිකට දේශවලම සට්ටම් කියලා නීතියක් කියලා ගෙනාවා, උඩරට නීතියක් කියලා ගෙනාවා, පාතරට නීති. උන්න ඕක එක එක්කම අදුවේ සුද්දෝනේ. ඇදුවේ. හරිද? උන් හොඳ දේවලුත් කරා, නරක දේවලුත් කරා. නමුත් මුන් පාලනය කරේ අපිව කොහමද මේ පාල රටවල කොහමද පාලනය කරේ? මේ බෙදී වින්කොටව දැන් මේ අපේ අසේ තියෙන අසමගීතාවය උන් ප්‍රයෝජනට අරගෙන අපිව කොටවල බින් කරලා තියාගෙන තමයි උන් පාලනය කරේ. එතකොට උන්ට ලේසි වුණා පාලනේ. අපේ රටවල තියෙන සම්පත් ටික සූරා ගන්නයි, ඒක අරන් යන්නයි, උන් සුපභෝග ජීවිතය කතා කරන්නයි ඌට පුළුවන් වුණා ඒම පාලනය කරන්න. එවැනි පාලනය අපි අතුකාල දහනකොට 1947 අපේ රටේ මිනිස්සු හිතුවානේ, සිංහල මිනිස්සුත් හිතුවා, දෙමළ මිනිස්සුත් හිතුවා, ඔක්කොම හිතුවා අපිට දැන් අපේ රට ලැබිලා තියෙනවා, අපි මේ සාමයෙන් සතුටින් මේ රට දියුණු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඒතර සුද්දෝ ඉන්නකොට මේ බඩු මිල ඔක්කොම හරි පාලනයට පොඩි මිලට තමයි තිබුණේ. එතකොට එමොම කෑවා බීවුවා. නමුත් මේ හැබැයි පොඩි පිරිසකට තමයි සල්ලි තිබුණේ. ඒ කියන්නේ දුප්පත් අය ගොඩක් හිටියා, පොඩි පිරිසක් තුන තමයි සල්ලි තිබුණේ. ඒ සල්ලි තිබිච්ච අය තමයි දෙමළ සිංහල මුස්ලිම් ඔක්කොම ඒ සල්ලි තිබිච්ච අය තමයි ඒ අධ්‍යාපනය ලැබුණේ පොඩි පිරිස තමයි. හොඳ අධ්‍යාපනය ලැබුණේ පොඩි පිරිස තමයි. හරිද? ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණේ පොඩි පිරිස තමයි. හරිද? ඔක්ස්ෆෝඩ් කේම්බ්‍රිජ් යන්න පුළුවන් වුණේ පොඩි පිරිසට තමයි. ඒ පිරිස තමයි මේ සුද්දෝ ගියාට පස්සේ ලංකාවේ පාලනය අතට ගත්තේ. ඒ පිරිස කල්පනා කරා දැන් අපේ පරම්පරාවල් අපේ පැලන්දිය මිනිස්සු දැන් පාලනය කරලා ඇතුලේ ඉස්සරහට යන්න ඕන නම් සුද්දෝ පාවිච්චි කරපු ක්‍රමයේම උන් පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒක තමයි ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී, ප්‍රාදේශවාදී මේ ඔක්කොම අටමගුල් ඔක්කොම එකතු කරලා උන් බැලුවා තැන් වල කොටෝල බෙදී බින්කොට උන් පාලනය කරන්න පටන් ගත්තා. ඒකේ ඩීඑස් සේනානායකයන් පටන් ගත්තා, නිදාසින් පස්සේ පටන් ගත්තා. නමුත් පස්සේ ඒක දරුණු වුණේ 1956න් පස්සේ බණ්ඩාරනායක පාලනයට එනකොට. එයා තමයි කියාගෙන ආවේ සිංහල විතරයි නීතිය, බෞද්ධ ආගම අරක මේක ඔන්න මේ කියාගෙන සිංහල මිනිස්සු අවුස්සල පාලනයට ආවා. සිංහල මිනිස්සු බැලුවා, අපේ සහෝදර මිනිස්සු බැලුවා අපි අපේ රටේ අපි පාලනය කරන්න ඕන, අපිට ඕන විදිහට පාලනය කරන්න ඕන, අපේ ආගම, අපේ ජාතිය, අපේ භාෂාව අපි කතා කරන්න ඕන කියලා පාලනය කරා. නමුත් බණ්ඩාරනායකලා ඒ සිංහල මිනිස්සුන්ට එහෙම කිව්වට තමන්ගේ දරුවෝ ඔක්කොම එංගලන්ත කැම්පස් වලයි, ඇමරිකන් කැම්පස් වලයි, කැනඩා වලයි ඔය ඔක්කොම ආදී විවිධ රටවල ගිහිල්ලා ඉගෙන ගන්න උගන්වන්න ඇරියා. ඒ පන්නේ සියලුම දෙනා අනිත් අයත් ඒ විදිහටම කරා. නමුත් ලංකා මිනිසුන්ට උඹලා සිංහල ගෙන ගනින්නලා, උඹ බෞද්ධ මියන්ලා, උඹලා සිංහල මියන්ලා අපි සිංහල කියලා උසි ගන්නවා. ඒ විදිහට තමයි දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු අතර ප්‍රශ්න ඇති කරලා කොටෝල සිංහල ශ්‍රී කියනලා ඒ ප්‍රශ්න ඇති කරා. ඒ කියන්නේ මුන් දන්නවා මේ මොකක් කරි ගෙනාවත් තමයි මුන්ට කොටවන්න පුළුවන්. ඒක කොටෝල මේ ප්‍රශ්නේ මේ තියාගෙන මේ තුවාලය තියාගෙන අපිට පාලනය කරන්න පුළුවන්. අපිව ප්‍රශ්න කරන්න කවුරුත් එන්නේ නැහැ. අපි කරන දේවල් ඔක්කොම කරගෙන යන්න පුළුවන්. අපිව ප්‍රශ්න කරන්න කවුරුත් එන්නේ නැහැ කියලා. ඒම තියාගෙන තමයි උන් පාලනය කරගෙන ගියේ. ওই රාජ පාලනය ඇතුලේ උන්ගේ පරම්පරාව, උන්ගේ පැලැන්දියෝන්ව තමයි ප්ලාන් කරලා උන් අරන් ගියේ. ඊට පස්සේ ආවේ ජේ.ආර්. ජයවර්ධන ආවා, ශ්‍රීම ආවා. ඒගොල්ලොත් කරේ ඒක තමයි
ජේ.ආර්. රවිලා යුද්ධයට අරන් ගියා. දරුණු යුද්ධයට අරන් ගියා. ජාතිවාදී වැපුරුවා. වැඩිපුර වැපුරුවා. උතුරේ පුස්තකාල ලයිබ්‍රරි එකට ගිනි තිබ්බා. හරි? පුස්තකාලයට ගිනි තිබ්බා. ඡන්ද මංගෝලේ කෑවා. එමදේම කරා. හරිද? එතකොට මේ ජාතිය දැන් කියාගෙන ගියේ යාපනයේ මොකද කියාගෙන ගියේ? අපි ඡන්ද ප්‍රචාරයට යනවා කියලා කියාගෙන ගියේ කියලා ඡන්දපට්ටිය ඕර්කම් කරා. ඡන්දපට්ටිය වල කඩවල් මංගෝල කෑවා. එමදේම කරා. ගන්තමට පුස්තකාලයට ගිනි තිබ්බා. ගිනි තිබෙලා ඒතනින් පටන් ගත්ත ප්‍රශ්නය තමයි මේ ලංකාවේ මේ තරම් ලේවිලක් වෙලා දැන් නිමා වෙලා පත් වෙලා තියෙන්නේ. දැන් මේක ඕනේ උනේ කාටද? මේ පැලන්දිය අයට, මේ සුත්තෝන්ගේ මුලේ තියෙන අයට, සුත්තෝන්ගේ ඉගෙනගත් අයට, සුත්තෝන්ගෙන් රසාව කරපු අයට, සුත්තෝන්ගෙන් කොඩ ඇල්ලපු අයට, සුත්තෝන්ගෙන් කොට ඇල්ලපු අයට තමයි සුත්තොට පස්සේ ගියට තමයි මේ බලව් ආමුලට තමයි මේ දුරේලට තමයි මේ ලෙබ්බේලට තමයි ඕන උනේ මේ රට පාලනය කරන්න ඕනේ මේ විදියට කියලා. මේ කොටවල පාලනය කරන්න ඕනේ. නමුත් පස්සේ මේ ප්‍රශ්න උකතෙද්දී දෙමළ ප්‍රජාවයි මුස්ලිම් ප්‍රජාවයි සිංහල ප්‍රජාවයි කෑලිට කැඩිලා බින් වෙලා ඒගොල්ලොත් බැලුවා ඒගොල්ලන්ගේ පැත්තේ ඉන්න අර ඉහළ පැලන්දිය අයත් දෙමළ පැත්තේ ඉන්න ඉහළ පැලන්දියද කුලවාදී උඩ ඉන්න අයත් බැලුවා අන්න මේක පාවිච්චි කරලා අපේ පැත්තේ බලය අපි තාවුරු කරන්න ඕනේ කියලා උනොත් පාවිච්චි කරලා උනොත් වපුරගෙන උනොත් ජාතිවාදී අවසල සිංහල මිනිස්සු බිල්ලට දීලා සිංහල මිනිස්සු ලොකු මේකට පෙන්නලා ජකා වගේ පෙන්නලා ඒ වගේ මුස්ලිම් මිනිස්සු ඒ විදියට ඇවිල්ලා පක්ෂවල පීටවගෙන උන්ගේ බලය රැකගෙන උන් හැබැයි පාර්ලිමේන්තුවේ සන්තෝෂයෙන් එකට බිස්කි ගාලා එකට කාලා බීලා එකට හිටියා. හරිද? මෙච්චර කාලෙ හිටියා. හැබැයි ගාගත්තේ කවුද? ওই පල්ලෙයා හිටපු දුප්පත් පවුලේ ළමයි තමයි ওই ඇවිසිලා. ඇවිසිනවනේ අර මණ්ඩාරනායක කියනකොට සිංහල මිනිස්සු ඇවිසුනේ. ඒ වගේ දෙමළ පැත්තෙනුත් ඇවිසුණා. ඇවිසිලා ආවුදු අරගෙන ගහලා ප්‍රශ්න කරලා මේ සටන් කරලා අන්තිමට නත්තටම නැත් වෙලා ගියා. මොකද උනේ? දුගී දුප්පත් මිනිසුන්ගේ ළමයි මේ රටේ නැතිව ගියා දෙපැත්තට. ඒක තමයි උනේ. එතකොට මේ අයට කිසිම හානියක් උන්නේ නැහැ. කාටද? මේ සුද්දොන්ගෙන් වහල්ලුට කිසිම හානියක් උන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් උන්නේ නැහැ. හැබැයි උන් වෙඩි ගහලා මැරුණේ උන් ගත්තු සමහර බැරදි තීන්දුව නිසා. නමුත් උන්ගේ පවුලට උන්ගේ දේපොළ වලට උන්ගේ පැලැන්දියට කිසිම හානියක් උන්නේ නැහැ. මේක තමයි සත්‍ය කතාව. නමුත් දැනුත් මේ යුද්ධයෙන් පස්සෙත් සාමයක් උදා වෙයි. හරි වැරදිලා යුද්ධයක් ඇති වුණා. මේ යුද්ධය ඉවරයි. සාමයක් උදා වෙයි කියලා අපි හිතාගෙන ඉන්නකොට අපේ මිනිස්සු ලංකාවේ මිනිස්සු සියලුම දෙනා හිතාගෙන ඉන්නකොට තමයි නැවතත් මේ අවුරුදු 15 16 තිස්සේ 2009න් පස්සෙත් වෙන කෝණයෙන් මේගොල්ලෝ බලනවා මේක කොමාරි මේ ප්‍රශ්නේ තියෙන්න ඕනේ. තිබ්බ නැත්නම් අපි ප්‍රශ්න කරනවා මිනිස්සු. ගාලා එළවනවා කියලා. ගාලා එළවනවා කියලා දැනගෙන තමයි මේගොල්ලෝ එක ප්‍රශ්න ඇති කරන්නේ. එක ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරන්නේ. එක මේ මාධ්‍යවේදී පාවිච්චි කරන්නේ. Tamanට ඕන කොට්ටල්ලන උන් පාවිච්චි කරලා වොයිස් කට් දෙන්නේ, අතන දෙන්නේ, මෙතන දෙන්නේ, ටීකඩ මුදලාලිලා, ටීකඩ කැන්ටින් මුදලාලිලා, එක ස්වාමීන් වහන්සේලා එක යල්ලා මේ ආප කතාව, අර කතාව, මේ කතාව කියලා කොටවල ජාතිය අවුසල ප්‍රශ්න ඇති කරන්නේ. රට ඇතුලේ ප්‍රශ්න ඇති කරන්නේ. මොකද මුංගේ පාලනය ඇති වුණානේ. ගහලා එළෙව්වානේ මිනිස්සු. මිනිස්සු ඔක තේරුම් අරන් 2022 ගේ පොලිමේ ඉඳලා නට්ටම් වෙලා පුදියගෙන පාරේදී පුදියගෙන ඉඳලා මැරිලා වැටිලා තමන්ගේ ආදායමත් නැති වෙලා ළමයිට කණ්ඩ බොන්න නැති වෙලා පාසල් නැති වෙලා විදුලිය නැති වෙලා ඔක්කොම මූලේ පෑදිලා ගහලා පැන්නුවාට පස්සේ මිනිසුන්ගේ ආණ්ඩුව ආවානේ. මිනිසුන්ගේ ආණ්ඩුව ආවට පස්සේ මිනිසුන් ආණ්ඩුවේ ගෙනාවේ ආව නෙමෙයි ගෙනාවා. මිනිස්සු ගෙනාවා. කොයිදෝ හිටපු පක්ෂය උස්සලා ගොඩට අරගෙන ආණ්ඩුවට ගෙනාවේ මිනිස්සු තමන්ගේ පාලනය ඕනේ ඉඳා. දැන් මේ පාලනය ආවට පස්සේ මේ පැලැන්දිය නිකන් ඉන්නේ මේ පැලැන්දිය අතේ තමයි මාති තියෙන්නේ. මේ පැලැන්දිය අතේ තමයි මාති සියලුම කියන්නේ print media, TV, social media ඔක්කොම වැඩිපුර තියෙන්නේ මේ පැලැන්දිය යටතේ තමයි. මේ පැලැන්දිය බලන්නේ අපේ රෑන කට්ටිය දැන් බලේ නෑ. ඒක නැවත මේ බලය අත්පත් කරන්න ඕන කියලා මේ ආණ්ඩුවට සමතලා කරන්න, මේ ආණ්ඩුව එලවන්න, මේ ආණ්ඩුව ගහන්න, එන ආණ්ඩුව නැති කරන්න, මේ පාලනය නැති කරන්න, මේ ආණ්ඩුව ගන්න ක්‍රියාමාර ඔක්කොටම විවිධ චෝදනාව එල්ල කරලා ඉස්සරහට යන්නේ මේ ආණ්ඩුව වට්ටලා තමන්ගේ පාලනය අත්පත් කරන්න මිසා මේ ජනතාවට ආදරෙට නෙමෙයි. සිංහල ජනතාවට දෝ දෙමළ මිනිස්සුන්ට කාටද ආදරෙන්නේ? ඔයාලා බලන්න සිංහල පක්ෂවලද මේ පාලනේ හිටපු අය විතරක්ද මේ ආණ්ඩුවට චෝදනා කරන්නේ? නෑ.
උතුරේ ඉන්න පක්ෂෙත් ප්‍රධාන පක්ෂෙත් මේ ආණ්ඩුවට චෝදනා කරනවා. මුස්ලිම් රවුෆ් හකීම්ලත් චෝදනා කරනවා. හේතුව මොකද්ද? ඒගොල්ලෝ බැජවුනේ අර පාලනයටත් ඒගොල්ලොත් එකතු වෙලා තමයි මේ පක්ෂ විපක්ෂ බෙදාගෙන එලියා කියලා කෑ ගන්නවා. නමුත් පාර්ලිමේන්තුවේ ඔයගොල්ලෝ අතට දීලා කිස්සයක් ගාලා විස්කියක් ගාලා හොඳට පාර්ලිමේන්තු කැන්ටිමේ හොඳටම කාලා බඩ පිරෙන්න ගාලා බඩ පුප්පගෙන ඒගොල්ලෝ ජීවත් උනේ. ඒගොල්ලන්ට දැන් බෑ පෙන්ෂන් නැති වෙනවා, වාහන නෑ, පෝමිට් නෑ, බොඩි කාඩ්ලා නෑ, පිස්තෝල් නෑ, මිලෝරාක් නැති වුණාම මිනිස්සු බලනවා. ඒ උන් බලනවා. උන් ඔක්කොම එකතු වෙලා මේ ආණ්ඩුවට පාර ගන්නවා. පාවිච්චි කරන කාටද? ඒත් අපේ පැලඳියේ ඉන්න ඔය කැන්ටින් මුදලාලිලා අපේ පතියේ සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලා ඒගොල්ලන්ටත් කීයක් හරි දීලා කවුරුරි අවුස්සලා උන්න පාවිච්චි කරනවා. ඒකට මුලා වෙලා අපේ සහෝදර සිංහල ජනතාවත් අපේ දෙමළ මිනිස්සුත් මුස්ලිම් මිනිස්සු සමහරක් අයත් මේ ආණ්ඩුවට විරුද්ධව පාර ගන්නවා. මට හරි කනගාටුයි මේ කතා කරන්න හිතුවේ. හරි කනගාටුයි. මොකද මේගොල්ලෝ තමයි සිංහල විතරක් මේ ලැන්ග්වේජ් කියලා භාෂාව කියලා ලංකාවට ගෙනලා මේ සිංහල මිනිස්සුව මේ අගාධයට තල්ලු කරේ. හැබැයි ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරගෙන ඉස්සරහට මේ ගියා. ඒගොල්ලන්ගේ දැනටත් වටන්න බෑ ඒගොල්ලන්. ඒගොල්ලන් ඒතා කාලේ හිටපු වඩා තව දුරටත් උඩට ගිහිල්ලා. අපේ ලංකාවේ සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු ඉංග්‍රීසි කතා කරන පටන් ගන්නේ දැන්. ඉගෙන ගන්න පටන් ගන්නේ දැන්. මොකද දෙමෝපියට මුලේ පෑදීලා ළමයිව උස්සන් යනවා පන්ති වලට. මොකද ඉංග්‍රීසි උගන්වන්න. මොකද දැන් මාලිමාව මන්ත්‍රී කෙනෙක් අර කොයිද මේ කතා කරා නේද? වැරදි ඉංග්‍රීසි. එතකොට එයාගේ ඉංග්‍රීසි එක වැරදි. නමුත් ඒක දන්නවා. නමුත් මොකද උනේ? මොකද වෙලා තියෙන්නේ? මේ බණ්ඩාරනායක කරපු වැඩෙන්නේ මේක වෙලා තියෙන්නේ. මේක ඉගෙන ගන්න ඉනා වෙන්න දෙයක් නැහැනේ. බණ්ඩාරනායක හරියම් විදියට මේ පාලනය කරා නම් දැන් ලංකා පුරාම සාමාන්‍ය ලේබර් බව ඉංග්‍රීසි කතා කරනවා. මේ ඉංග්‍රීසි භාෂාව. ඒ උදාහරණයට මම කිව්වේ. එතකොට මේගොල්ලෝ කරේ මොකද්ද? මේ මිනිස්සුව කොටෝල තැනකට තල්ලු කරලා තමන්ගේ පැලන්දී ඔක්කොම ඉස්සරහට අරන් ගියා. අදටත් උන් තමයි බැජවෙන්නේ හේතුව. ඒගොල්ලෝ බැජවෙන්නේ අද රජයට දැන් උන්ගේ පැටෝනේ දැන් සාටක දාගෙන මේ ඇවිදින්නේ. දැන් උන්ගේ පැටෝ තමයි ඇවිදින්නේ. තව මේ අපේ මේ කවුද චෞර රජනී කියලා කියපේ කෙනා තමන්ගේ පුතාවත් බස්සන්නත් ඔය කල්පනා කරගෙන ඇවිදිනවා. හරිද? දැන් ඒගොල්ලෝ පැලැන්දියේ තව දුරටත් මේ බලය අල්ලගන්න තමයි ඇවිදින්නේ. නමුත් මේ රටේ මිනිස්සු වෙන කවුරුත් මේ බලයට එන්න හොඳ නැහැ කියලා මතය ඒගොල්ලන්ට තියෙන්නේ. මේක තේරුම් ගන්න නැතුව අපේ සිංහල සහෝදරයෝ දෙමළ මේ දෙමළ කුලවාදී පක්ෂවලට මුක්කු ගාලා ඉන්න වුණොත් මුස්ලිම් අන්දවාදී වුණොත් කියන්නේ මුස්ලිම් අන්දවාදී කියලා කියන්නත් බෑ. මේ රවුෆ් හකීම් වගේ මේ මිනිස්සුව මුලා කාලා මෝඩ කරලා තමන්ගේ පාලනය ගෙනියන්න ඕන කියලා තමන් තමයි මේ මුස්ලිම් ප්‍රජාවගේ නායකයෝ වෙලා එමදාම ඉන්න ඕන කියලා කියන මතය පිළිගත්ත උන්ට කොට්ටාලන උනොත් මේ ආණ්ඩුව විවේචන කරන්නේ. මේක පිළිගනින්න. මේක පිළිගත්ත නැත්තම් උඹලාට ආයි මේ රටේ ජීවත් වෙන්න බෑ. මොකද මේ තරම් බේරලා ඉන්නේ මේ දෙවියන් වහන්සේලාගේ මේ බුදුහාමුදුරුගේ මේ ආස්කම හින්දා. මේ රට මේ බේරලා තියෙන්නේ. මේ තරම් බේරලා තියෙන්නේ. කෝටි 2යි මිනිස්සු. කෝටි 2යි මිනිස්සු මරුංගාවේ 88 89 කිය 60000ක් විතර. මේ පැත්තේ 50,000ක් විතර එල්ඩිරි සංවිධානයේ යුද්ධයෙන් 50,000ක් දෙමළ සහෝදරයන් නැති වෙලා තියෙනවා. සිංහල සහෝදරයෝ මේ ආමියකට කියලා නේවියකට කියලා මේ පෝසස් වල කියලා සටන් කරලා විශාල පිරිසක් නැති වෙලා තියෙනවා. මේ කාගේද දරුවෝ? මේ දුප්පත් අම්මලා තාත්තලාගේ දරුවෝ. නමුත් බැජ වෙන්නේ කවුද? මේක කොමාන්ඩ් කරන්නේ කවුද? මේක නියෝගය දෙන්නේ කවුද? මේක අපි තමයි වීරයෝ කියලා කියන්නේ කවුද? මේ අර සුද්දන්ගේ පැලැන්දි කට්ටිය. සුත්තන්ගෙන් ඉගෙන ගත්ත. සුත්තන්ගෙන් අහපු. සුත්තන්ගෙන් කාපු. සුත්තාට කුඩේ අල්ලපු. සුත්තාට මුට්ටි අල්ලපු කට්ටිය තමයි දැන් මේ රජ වෙන්න තවදුරටත් බලය අල්ලන්න දඟලන්නේ. ඒ නිසා මුලිය පොඩක් කල්පනා කරලා බලන්න. මේ මොකද්ද කියන්නේ? හරිද? බුදු පිළිමයක් කියලා තියෙනවා. තියලා කියනවා වෙරළ ආරක්ෂා සංවර්ධන නිලධාරලා ගිහිල්ලා ඒක දානම් කරනකොට මේක ජාතිවාදී අවසල එතන ප්‍රශ්නයක් ඇති කරනවා. ඊට පස්සේ උසාවිය ගෙනිච්චාට පස්සේ එයාව බේරගන්න තව කුමන්ත්‍රණයක් කරනවා. හරිද? මේ රටේ නීතිය සියලුම දෙනාට සමාන වෙන්න ඕනේ. හරිද? නීතිය වැරදි නම් කවුරු වැරදි නම් ඇතුළට දාන්න ඕනේ. ඒක පිළිගන්න ඕනේ. පිළිගන්න මානසිකත අදා ගන්න ඕනේ. නැත්නම් මේ රට ගොඩ ගන්න බෑ. මේ කෝටි 2 මිනිස්සු කොච්චර දියුණු වෙන්න පුළුවන්? අපේ රට කොච්චර දියුණු වෙන අපි පිටරට යන්න ඕනම නැහැ. දියුණු වෙන්න පුළුවන් රටත් මේ එක අවසන කොට අවිසිලා අපි තරහා වෙලා එකට එක කොටවන ප්‍රශ්න ඇති කරගෙන ආණ්ඩුව පෙරලනවා. අපේ සල්ලිමයි ඡන්ද තියන්නේ ආපහු. අපේ සල්ලි වලින්මයි ඡන්ද තියන්නේ ආපහු. බැජ වෙන්න අපේ බදු මුදලින් ඡන්ද දීලා රජ වෙලා ආපහු අපිට
අරිනවා. මේක තමයි ඇත්ත. මේක තේරෙන්නේ නැත්තම් කාටවත් මේක තේරෙන්නේ නැත්තම් මේ රට කාටවත් බේරගන්න බෑ. යුද්ධේ ඉවර වෙලා ඔක්කොම ඉතුරු යුද්ධයට වියදම් කරපු සල්ලි ඉතුරු අපි මේ රට සංවර්ධන කරන්න පුළුවන් කියලා කියාපු කට්ටිය අන්තිමට ණය උගුලට ඉර කරලා මේ රටේ මිනිසුන්ට තේරෙන්නේ නැතුව ණය අරන් උගුලට ඉර කරාට පස්සේ බෑ කියලා කිව්වේ අවසාන මිනිස්සු පාරට වැටුණාට පස්සේ. ඒක මතක තිබ්බා නම් මේ දැන් කුලප්පු කරන අය ආපකතා කියන අධ්‍යාපනය ප්‍රති සංසරණය කරාද මෙච්චර කාලේ හරියම් විදියට මේ අපේ දරුවට ඕන විදියට නෑ උන්ට ඕන විදියට උන්ගේ වැළඳියම දාම බැජ වෙන්න ඕනේ නේද අපේ මිනිස්සු අර පරිප්පු යට ඇලවල අර මැටි වලින් මේම අදාගෙන පැදුරු මේ අදාගෙන පෙට්ටි අදාගෙන ඔන්නෝම කරගෙන ඉන්න තමයි මුන් කරේ මුන්ගේ ඔක්කොම ඔක්ස්ෆෝඩ් කේම්බ්‍රිජ් ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ ඇමරිකාවේ ලොස් ඇන්ජල්ස් වල ඒ කැම්පස් වල මේ සූරාගන ගිහිල්ලා ලන්ඩන් වල ගියක් කරනවා මේ සූරාගන ගිහිල්ලා සිංගප්පූරු වල ගියක් කරනවා මේ සූරාගන ගිහිල්ලා ඇමරිකාව වල බාම් එක කරනවා මේ සූරාගන ගිහිල්ලා ලොස් ඇන්ජල්ස් වල ගියක් කරනවා මේක තමයි මේගොල්ලෝ කරේ රට පුරා බාර අරිනවා අපිට බොන්න උඹලා බීලා උඹලා බේවත් වෙලා උඹලා ඵලයන්ලා චුන්නත් වෙලා ඵලයන්ලා අපි තමයි එමදාම බැජ වෙන්නේ අප තමයි එමදාම ජනාධිපති අපි තමයි එමදාම අමිති අපි තමයි එමදාම පොලිස්පති අපි තමයි එමදාම අමරාවතිපති උන් කරේ ඒ වැඩි ඒක තේරෙන්නේ නැතුව රට පුරා තියෙන බාර්දියා ටික පොඩ්ඩක් කල්පනා කරලා මේ බාර් ටික කාගේද කියලා ඇත්ත අයිතිකාරය කාගේද කියලා කවුද කියලා එතකොට තේරෙයි අපි මොන ජාතියක් කියලා අපි කොතනද ඉන්නේ කියලා තේරෙයි හරිද සාමාන්‍ය මිනිස්සුන්ට ගොඩ වෙන්නම බැරි තත්ත්වයට මේ රට ගිහිල්ලා තියෙනවා ඒක තේරුම් කරන්නේ නැත්නම් මේ ජාති මිනිස්සුන්ට තවදුරට තව වෙලා අපේ රට අගාධියට තවදුරට තල්ලු කරන යනවට වඩා මේක බේර ගන්න ඕනේ. මෙතනින් බේර ගන්න ඕනේ. හරිද? ඉංග්‍රීසි දන්නේ නැහැ. උන්ට ඉංග්‍රීසි දන්නේ නැහැ. උන්ට ජාත්‍යන්තර නැහැ. අරක මේක කිව්වනේ. දැන් ජාත්‍යන්තර ඔක්කොම එනවා සාකච්ඡා කරනවා. දැන් ප්‍රභාකරන් ඉංග්‍රීසි දැනගෙන දෙයිටියේ. එරික් සොල්ගම් කියලා මොනවද කතා කරේ? ඉතින් අනිත් රටවල ඉතින් චීනවල අනිත් රටවල නායකයෝ ඉන්නේ. ඔය ඉංග්‍රීසිය ඉගෙන ගන්න අපිට ඉංග්‍රීසිය දුන්නේ නැත්තේ අනුර කුමාරසේනායකා ඔය පැලැන්දිය කට්ටියට අපිට ඔය ඉංග්‍රීසිය දුන්නේ නැත්තේ බණ්ඩාරනායකා. ඒගොල්ලෝ කරේ. ඒගොල්ලෝ හිතුවා මූට ඉංග්‍රීසිය උගන්නගෙන උන් ඉස්සරහට ගියොත් උන් බලයට ආවත් අපිට තැනක් නැති වෙනවා කියලා. උන් ඉතා නොසිත වෙලාවට එම වෙලා තියෙනවා. හරිද? මුන් හිතුවේ නෑ මේ වගේ පුද්ගලයෝ මේ බලයට එනවා කියලා. ඒක තමයි දැන් කලබලේ. දැන් කට්ටියම එකතු වෙලා රාජපක්ෂලා ප්‍රේමදාසලා වික්‍රමසිංහලා නානයකාරලා ආනන්දලා වහින්දානන්දලා විජයරත්නලා ඔක්කොම එකතු වෙලා තියෙනවා. ඉස්සර අපේ පක්ෂය ආණ්ඩුවේ කරනකොට මේම කරා කාගන්නවා පාර්ලිමේන්තුව අපිත් නිකන් අපි දාර දෙමළ මන්ත්‍රීලා කතා කරන අපිට උසි ගන්නලා අම්මට උඩු ගහනවා ගැහිල්ල කියලා බලන් හිටියා. යකෝ උන් රැඟපෑවේ. තනිකර රැඟපෑවේ. අපි රැවට්ටුවේ. රවට්ටලා අන්තිමට මුන් කෝටිපති ප්‍රකෝටිපති වුණා. උන්ගේ ගෙවල් දොරවල් ඔක්කොම ලොකු විශාලත් වුණා. උන්ගේ පාම් වුණා. උන්ගේ බාර් වුණා. උන්ගේ කම්පැනි වුණා. උන්ගේ ළමයි ඔක්කොම පෝසත්. අපි තාම දුප්පත්. දැනගනින්න තේරුම් ගනින්න නැත්තම් අපි තවත් බලට වැටෙනවා. බොහොම ස්තුතියි.